සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද මම පුංචි වීඩියෝ එකක් අරගෙන ආවේ. බලන්නකෝ මේ පේන ලස්සන. ඉතින් ඇත්තටම උදේම මල් ටික බලන්න යනවටත් වඩා ඉක්මනට දැන් අපි යන්නේ මෙන්න මේ කඳු අතර තියෙන ලස්සන වලාකුළු ටික බලන්න තමයි. ඉතින් හරිම ලස්සනට මේක පේනවා. වීඩියෝ එකට ගන්නත් අමාරුයි ටිකක් මේ අපේ වටපිටාව උදේම බලනකොට හවසට වැහැලා හරිම ලස්සනට තමයි තියෙන්නේ. මේ දුම් බාලා තියෙනකොට මාරම ලස්සනයි. ඉතින් මේ වැස්ස දවස්වලට මෙහෙම තමයි තියෙන්නේ. ඒකත් ඔයාලට චුට්ටක් ඉතින් පෙන්නන්න ඕනේ කියලා හිතුණා මට. මෙන්න මේ වගේ හරියට මුහුදු රැල්ලක් ගහනවා වගේ මේ ගස් ටිකක් වැඩි. ඒ නිසා චුට්ටක් පේනවා අඩුයි. නැත්තම් නම් මාරම ලස්සනට මේක පේනවා. ඉතින් මම අද ඔයාලට චූටි වීඩියෝ එකකින් ගෙනාවේ ඇත්තට මේ ටික පෙන්නන්න තමයි. හරිම ලස්සනට ඒක පේනවා. ඉතින් උදේම මල් බලලා අපි හරිම ආසයි තියෙන මල් ගස් එක දෙකද ඒ මල් ගස් ටික බලලා අපි සතුටු වෙන්න ඇත්තටම ගොඩක් ආසයි. ඉතින් මේ Tamanට පුළුවන් විදිහට පුළුවන් එක පැලේ හරි එකතු කරලා තමන්ගෙම කියලා පුංචිම වගාවක් පටන් ගන්න අපිට පුළුවන්. ඉතින් මමත් ඒ වගේ තමයි ඉස්සරෝම චූටි පැල එකතු කරලා පැලේ දෙක එකතු කරලා තමයි පටන් ගත්තේ. තාමත් මල් එකතු කරන ගමන් බෝ කරගන්න ගමන් වැඩි පැල දෙක තුනක් තිබ්බොත් සේල් කරගෙන අපිට අවශ්‍ය පැලයක් ගන්න තමයි අපි කරන්නේ. ඉතින් ඔයාලටත් පුළුවන් මෙන්න මේ වගේ ලස්සන මල් ටිකක් හදාගෙන හැඩ බලන්න. ඒක ඉතින් එක ගහක් තියෙන කෙනෙක් වුණත් දන්නවා කොච්චර සතුටුයිද මේ මල් ගස්වල මලක් පිපුණාම මේ අපිට උදේම ඒකමයි බලන්න හිතෙන්නේ. ඒකමයි අත ගන්න හිතෙන්නේ. ඉතින් එහෙම තමයි. ඉතින් අපි මල් හදන අයට ඉතින් මල් පිස්ස කියලා කියන්නේ ඒකයි. ඉතින් ඇත්තටම වැස්සට හරිම ලස්සනට මල් ටික තියෙනවා. හොඳට කොළ පාටට ලස්සන දිලිසි ඉන්නවා. ඉතින් එයාලා මම ඉතින් ඔයාලට චූටි වීඩියෝ එකකින් අරන් ආවේ. අර ලස්සන කන්දත් බලන ගමන් මගේ සීඩ් පැටව ටිකකුත් බලන්න අලුතින්ම සීඩ් මල් ටිකක් පිපිලා තියෙනවා. ඔක්කොම ලිවියම් රේන්බෝ පරාගණය කරපු සීඩ් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ වගේ අන්කොමන් මල් පිපිලා තියෙනවා. රේන්බෝ කලර් එකට හුරු මල්, එතකොට ලිවියම් එකේ ඉරි ටික තියෙන ඒ විදිහටම පිපිලා තියෙන මලුත් තියෙනවා. මෙන්න මේ වගේ මේක ලිවියම් සීඩ් එකක්. ඒක හරිම ලස්සනයි. ඔය ඇතින් පේන එකත් ඒ වගේ. ඉතින් මේ ලස්සන කෙමියක් තියෙන්නේ. මේක නම් තන්ඩර්බර්ඩ් කියන වර්ගයට පරාගණය වෙච්ච සීඩ් එකක්. මේ ඒ වගේ තියෙන කලර් එක ඒ විදිහටම තියෙන හරිම ලස්සනයි. පළවෙනි මල චූටි වුණාට. ඉතින් මම පුංචි වීඩියෝ එකකින් ඔයාලට මගේ මල් ටික පෙන්නන්නත් එක්ක තමයි ආවේ. ඉතින් අද දවස ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අනන් ගිහිල්ලා එන්නම්.